ඉතිහාසය යනු කුමක්ද? ඉතිහාසය කියලා කියන්නේ අතීත මිනිස් ක්‍රියාකාරකම් හැදෑරීමයි. එහෙමත් නැත්නම් මානව විකාශනයේ කතන්දරය අධ්‍යයනය කිරීමත් අපිට ඉතිහාසය කියලා හඳුනන්න පුළුවන්. අපි බලමු මොකක්ද මේ මානව විකාශනයේ කතන්දරය කියන්නේ කියලා දරුවනේ. හෝමෝ සාපියන් මානවයා තමන්ගේ පරිණාමීය කාලය තුල පෘථිවියේ භූමි තල පුරා ඇවිද යන්න පටන් ගත්තා. ඇයි මේගොල්ලෝ ඇවිදගෙන ගියේ? මේගොල්ලෝ ඇවිදගෙන යන්න පටන් ගත්තේ තමන්ගේ ජීවිතයට වඩා පහසුකම් සහිත ස්ථාන හොයාගෙන. අපිත් එහෙම යනවනේ නේද? ආහාර, ජලය, ආරක්ෂාව සමුද්‍ර තරණය කරමින් මේගොල්ලෝ ඇවිදගෙන ගියා. ඔය අදට තියෙනවට වඩා අතීතයේ මුහුදු මට්ටම තිබුණේ පහත. නැත්නම් වැලි පරමතු වෙලා තිබ්බා. ඒවා මේ අය තරණය කරගෙන ගියා. ඒ වගේම විවිධ ස්වභාවික හේතු ඉන්න බැරි පැති ගිනි කඳු පුපුරනවා නම් ඒ පැති ඇතහැරලා මේ අය පහසුකම් සහිත ප්‍රදේශවලට සංචාරය කළා. එහෙම සංචාරය කරලා කුඩා කුඩා කණ්ඩායම් විදියට එක්ක ගල් ගුහාවල එහෙමත් නැත්නම් එලිමහනේ මේ අය ජීවත් වෙන්න පටන් ගත්තා. ඒ ජීවත් වෙද්දී මේ අය ආහාර සොයාගත්තේ කොහොමද? දඩේ මේ ගියාද? ඒ සඳහා පාවිච්චි කරපු මෙවලම් මොනවද? එයාලගේ තාක්ෂණික ක්‍රියාකාරකම් මොනවද? එයාලගේ සිරිත් විරිත් මොනවද? පවුල කෙනෙක් මිය ගියාම හැසිරෙන්නේ කොහොමද? මේ හැම දෙයක්ම අපි අධ්‍යයනය කරන්න ඕනේ නැද්ද? අන්නේ අධ්‍යයනය කිරීම අපි ඉතිහාසය කියලා හඳුන්වනවා.